සුබ දවසක් ආදරණීය දරුවනි. නාරද ජනසේන ස්පෝකන් ඉංග්ලිෂ් YouTube channel එකට ඔබව සාදරයෙන් පිළිගන්නවා. අද මම ඔයගොල්ලන්ට ඉංග්‍රීසි කතා කිරීමේ හැකියාව මුල සිටම හදාගන්න පුළුවන් පුංචි පාඩමක් කියලා දෙනවා. අපි මුලින්ම ඉංග්‍රීසි කතා කරද්දී වැඩිපුර අවධානය යොමු කරන්න ඕනේ ප්‍රධානම කර්තෘකාරකය කියන පාඩමට. කර්තෘකාරකයට අපි කියන්නේ active voice. ඒකේ ප්‍රධාන කාල 12ක් තියෙනවා. ඒ 12 ගැනම අපි ඉංග්‍රීසියෙන් කතා කරන්නේ එක පිළිවෙලකට. සරල උදාහරණයක් ගත්තොත් මම ඉංග්‍රීසි ඉගෙන ගන්නවා. ඔය වාක්‍ය ඉගෙන ගන්නවා කියන්නේ ක්‍රියාව. ඉගෙන ගන්නවා කියන්නේ ක්‍රියාව. ඒතර ක්‍රියාව කරන්න කෙනෙක් වාක්‍යෙ ඉන්නවා. අපි යාට කියනවා කර්තෘ. ක්‍රියාව කරන කෙනාට කියනවා කර්තෘ. සමහර ලාවට පණ නැති වස්තුණුත් කර්තෘ වෙනවා. රූපවාහිනිය ළමයිව නරක කරනවා. ඒතර නරක කරනවා කියන ක්‍රියාව කරන්නේ රූපවාහිනිය. එහෙනම් කර්තෘ හැටියට පුද්ගලයෙක්ම අපි අරමුණු කරගන්නේ නැහැ. කර්තෘ වෙන්න පුළුවන් පණ ඇති පදයක්, පණ නැති පදයක්. එහෙනම් ක්‍රියාව කරන වස්තුව තමයි කර්තෘ. කර්තෘ සහ ක්‍රියාව අයින් කරාම ඉතුරු වෙන පදයට අපි කියනවා කර්මය. දැන් මම ඉංග්‍රීසි ඉගෙන ගන්නවා නම් ක්‍රියාව මොකද්ද? ඉගෙන ගන්නවා. කර්තෘ මම. ඉතුරු වෙන පදේ ඉංග්‍රීසි යන්නේ ඒකට කියනවා කර්මය. අපි දැනට ඒකට කර්මය කියලා කියනවා. පස්සේ එකත් වෙනස් වෙනවා. සමහර ලාවට ඉතුරු වෙන පද කර්ම වෙන්නේ නැහැ. ඒක පසු පාඩමකදී මම හොඳට පැහැදිලි කරලා දෙන්නම්. එතකොට සිංහලෙන් වාක්‍යයක් තියෙන්නේ මම ඉංග්‍රීසි ඉගෙන ගන්නවා. කර්තෘ කර්මයේ ක්‍රියාව. නමුත් අපි ඕක ඉංග්‍රීසියෙන් කියනවා නම් කර්තෘ ක්‍රියාව කර්මයේ ලෙස පිළිවෙලට හදා ගන්නවා. කර්තෘට අපි කියනවා subject. ක්‍රියාවට කියනවා verb. කර්මයට කියනවා object. එහෙනම් එන්න ඕනේ order එක තමයි subject verb object. එහෙනම් දැන් අපි උත්සාහ කරමු මේ වාක්‍ය පිළිවෙල කියන්න. මම ඉංග්‍රීසි ඉගෙන ගන්නවා. එන්න ඕනේ මුලින්ම මම ඊට පස්සේ ඉගෙන ගන්නවා ඊට පස්සේ ඉංග්‍රීසි. දැන් වචන හිමින් ආදේශ කරනවා. මම I ඉගෙන ගන්නවා learn ඊට පස්සේ English. එතකොට වාක්‍යයේ අවසානයේ බිහි වෙනවා I learn English. දැන් ඔය විදිහට ඔයගොල්ලන්ට ඕන වාක්‍යයක් හිතලා කියන්න පුළුවන්. දැන් මේ අපි තාම ඉගෙන ගන්න මේ පුංචි වාක්‍ය කියන්නේ. අපි රූපවාහිනී නාට්‍ය බලනවා. එතන කර්තෘ අපි. ක්‍රියාව බලනවා. කර්මයේ රූපවාහිනී නාට්‍ය. එතකොට මේ වාක්‍යෙන්න ඕනි අපි බලනවා රූපවාහිනී නාට්‍ය. අපි කියන්නේ we, බලනවා කියන්නේ watch, රූපවාහිනී නාට්‍ය කියන්නේ ටෙලිඩ්‍රාමාස්. එතකොට වාක්‍ය අවසානයේ බිහි වෙනවා we watch teledramas. මම මල් කඩනවා. එතකොට මේ වාක්‍යෙත් ක්‍රියාව කඩනවා. කඩනවා කියන ක්‍රියාව කරන්නේ මම. එතකොට මම කර්තෘ, කඩනවා කියන්නේ ක්‍රියාව, මල් කියන්නේ කර්මය. එතකොට වාක්‍ය බිහි වෙනවා මම කඩනවා මල්, මම කියන්නේ I, කඩනවාට කියනවා pick, මල් කියන්නේ flowers. එතකොට වාක්‍ය බිහි වෙනවා I pick flowers. දැන් අපේ දරුවන්ට පුළුවන් ඔය විදිහට කර්තෘව කියලා, ක්‍රියාව කියලා, කර්මය කියලා හිතට එන පුංචි අදහසක් ඉංග්‍රීසියෙන් කියන්න. ඒ නිසා දරුවෝ ඔයගලන්ට ඉංග්‍රීසි වගේ විෂයක් කටපාඩම් කරන්න ඇත්තටම අවශ්‍ය නැහැ. මගේ මේ වීඩියෝස් බලලා මගේ YouTube channel එක ඔයගොල්ලෝ subscribe කරන්න. ඉතාමත් කෙටි කාලය ඇතුළත ඔයගලන්ට ඉංග්‍රීසි කතා කිරීමේ හැකියාව ලබා දෙන්න මම සහතික වෙනවා. ස්තුතියි.